ඉතින් මේ දින ලාංකික ප්‍රශ්න නරඹමින් සිටින තරංගාවලිය බවට පත් තිබෙන්නේ 2025 ඒසියා ලෙජන්ඩ් තරංගාවලිය. ඒ වගේම 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් ක්‍රිකට් තරංගාවලිය මේ අතර ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරංගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටේ ඉවත් වීමට සිදු වුණා. කොදිවි කණ්ඩායම හමුවේ තියුණු පරාජයකින් අනතුරුව ඒ වගේම තරංගාවලිය අවසන් මහා තරංගය අද ඉන්දිය මාස්ටර් කණ්ඩායම සහ කොදිවි මාස්ටර් කණ්ඩායම අතර රාත්‍රී 7:30ට ආරම්භ වීම නියමිතයි. ඉතින් ලාංකික ක්‍රිකට්ගේ බලාපොරොත්තු රැසක් ඉටු කරමින් ඉතාමත් සුපර් ඩේටය මේට නිල වශයෙන් තාරු වී තිබෙනවා. මේ දින ලැබෙන සුපර් ඩේටය තමයි 2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරංගාවලියේ ඒසෙත් නැත්නම් IPL තරංගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු 20ක් දින නායක අසුන් ශානක මේවට සම්බන්ධ වී තිබෙනවා. තරංගාවලිය සමගින් දිල්ලි කැපිටල් කණ්ඩායමට එකතු වී ඇති බවට මේවට තොරතුරු තාරු වී තිබෙනවා. ඒ හැර ඒප්‍රිල් කුණුට අසුන් ශානක කණ්ඩායම සඳහා එකතු කර ගැනීමට බවට තමයි තොරතුරු සඳහන් කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඡායාරූපද මේ ආකාරයට මේවට පළවෙමින් තිබෙනවා. ඉතින් මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරංගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඒ අනුව සම්බන්ධ වී තිබෙනවා. ඒ අනුව මතීෂ පතිරණ, මහේෂ් තීක්ෂණ, වඩුදු අසරංග, නුවන් තුෂාර, ඒ වගේම ඒෂාන් මාලිංග, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක සහ දුෂ්මන්ත ජමීර යන ක්‍රීඩකයින් සඳහන් කිරීමේ හැකියාව පවතිනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සිදු වුණාට සුබ දවසක්.